උත්තරීතර මහානායක දුරන්දර අගමහා පඬිත අතිපූජ්‍ය කරවල උයන්ගොඩ මෛත්‍රී මූර්ති එමනම් මේ සුවිශේෂී සුපින්වත් කටයුත්තේ අර මහමුලින් සඳහන් කළා වගේම රාජකට රැගෙන හා අභිමානය සම්බුද්ධ ශාසනයට තිරිනගල එසේ මෙවන් පින්කමක් මෙවන් සුවිශේෂී ගෞරවයක් සිදු කරනවාසේලා ප්‍රමුඛ උන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය එවැගේම සුවිශේෂී කතාබහ පිළිබඳ පුදකල උන්වහන්සේට පුදකල ලැබුණු වැඩම කොට වදාළ කොටපොළ අමරකීර්ති අනුනායක ස්වාමීන් වහන්සේ එනම හැම දෙයක්ම ලබා දුන්නා. අපි කොහොම කතා කරත් අපි හැමෝම කෙලස් ගින්නෙන් දැවෙන මිනිස්සුනේ. ඉතින් ඒ ගින්නට සිසිලසක් වෙමින් මහා සංඝ නායකයන් වහන්සේ නමක් විදියට උන්වහන්සේ ලබා දුන් මේ මහා මෙහෙවර අපි හැමෝම අගය කරනවා. එවන් අවස්ථාවක උන්වහන්සේට ගෞරව කරන්නයි අද මේ සභාවක තම උත්තරීතර කරමින් මහා නායක ස්වාමීන් වහන්සේ අද වැඩම කොට වදාළේ. ඉතින් තවත් මේ සභාව මම හිතන්නේ සුවිශේෂී බවට පත් වුණේ ශ්‍රී ලංකාවේ ප්‍රබෝධනිකායේ උත්තරීතර මහානායක දුරන්දර අග්ගමහා පඬිත අතිපූජ්‍ය කරවල උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහානායක පාලක වහන්සේගේ වැඩමවීම සමගයි. එරෙන් උන්වහන්සේ වෙන්න මහා සංඝරත්නය බොහෝ විසක් අපිත් එක්ක කරනවා. අපි මේ වෙලාවේදී සිහිපත් කරනවා. ඉතින් මතක් කරනවා ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා මේ වෙලාවේදී මේ සුවිශේෂී කටයුත්තෙන් එක්ුණා. වගේම අද අපේ කතානායකයා වන්නේ රජවත්ති වප්ප ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේ පිළිබඳ ඒ රාජ්‍යයත් එක්ක බොහෝ ගණන්වල තියෙද්දි ඒ ආණ්ඩුත් එක්ක වප්පා හඳුරෝ බය නැතුව කොයි ආණ්ඩු තියෙන කොට රටේ ජාතිය සමය පිළිබඳ කතා කරනකොට ඉතින් කැරිකාරය වගේ දකින්න ඒවත් වප්පා හඳුරෝ තමන්ගේ ජයසේකරණ පුදබිම ඒ රාජ්‍යයේ එක්ක ආණ්ඩුත් එක්ක ගණන් කරද්දී මට මේ ශාන්ත හඳුරෝ මතක් කළා මුලින්ම රූපවාහිනිය ආරම්භ කරලා පස්සේ 1981 හෝ 79 අවුරුද්දේ මේ කොළඹ නගරය සමස්තයම සංවිධානය වුණේ වප්පහාමුදුරන්ගේ මෙහෙයවීමෙන්. මුළු ලංකාවටම ඒ දීප්තිය පැතුරුනේ උන්වහන්සේගේ ඒ කැපවීම මුල් කරගෙන. ජාතික හෙළවුරුමේ නැමැති ඓතිහාසික දේශපාලන ව්‍යාපාරයේ 2005 වසරේ පාර්ලිමේන්තුව දක්වා බලය තහවුරු කළාට පස්සේ සත්‍ය වශයෙන්ම ජාතික හෙළ උරුමය ඊටම සුළු සංඛ්‍යාවෙන් උනත් රජුන් හදන බලවේගයේ බඩපත් වුණා. ජීවිතේ පළවෙනි වතාවට ඉතිහාසයේ පළවෙනි වතාවට මේ රටේ රජුන් හදන බලය එදා තමයි පවරගත්තේ සිංහල බෞද්ධයන්ට. ඒ ව්‍යායාමයේ ප්‍රතිඵල වශයෙන් තමයි කොටි ත්‍රස්තවාදයේ සහ මුලින්ම පරාජය කිරීමේ ශක්තිය තහවුරු වුණේ. ජාතික හෙළවුරුමේ ඉදිරිපත් වීම මුල් කරගෙන කොටි ත්‍රස්තවාදයට ජයග්‍රහණය දීම සඳහා එදා සිටිය නායකයින් නායිකාවන් තීන්දුව තීරණ කළා තිබිච්චට පස්සේ ජාතික හෙළවුරුම සංවිධානය තමයි ඉදිරියට ඇවිල්ලා යුද බලය යොදවා ත්‍රස්තවාදය නැති කල යුතුය කියන මතය තහවුරු කළේ. ඒක එහෙම වුණා. මේ එක්කම අපි දැක්ක අනෙක් කාරණාව මේ රටේ අමද්දප ව්‍යාපාරය ගත්තාම කලුකොඳේ අය පඤ්ඤාසී කරන නායක හඳුරුව මඩියේ පඤ්ඤාසී නායක හඳුරුව වෙන්නේ ස්වාමීන් වහන්සේලා ගිහි පැවිදි මලලසේ කරතුමාල වෙන්නේ මොන තරම්නම් උත්සාහයක් ගත්තද සංවිධානයක් ගොඩනගා ගත්තද මධ්‍යසාර වලට එරෙහිව නීතිමය බලයක් හදාගන්න බැරි වුණා. ඉතිහාසයේ පළවෙනි වතාවට අර විශිෂ්ට ජාතික වීරයන්ගේ නාමයට උපහාරයක් වශයෙන් අපි අදත් කියනවා හෙළ උරුමය නැමැති ව්‍යාපාරයේ විසින් තමයි දුම්කොළ සහ මධ්‍යසාර පාලන අධිකාරිය නැමැති සුවිශේෂී නීතිය තහවුරු කළේ මේ රටේ. අද මතක නැහැ ඒ කාලේ මිතුරු කමයි සුමුතිරුවයි සිගරට් බියර් ඔබ කවුද අපි සිංහවංශේ උඹලා කැනහිල්ලු කියලා
නොබන අයට අපහාස උපහාස කරපු යුගයක් ඒ කාලේ තිබුණා. ඒක සම්පූර්ණයෙන් නැති කලේ. නීතියක් යටතට මේ කාරණාව පත් කළේ. ඉතිහාසයේ පළවෙනි වතාවට ශක්තිමත් නීතියක් මගෙන් දුම්කල මධ්‍යසාර පාලනයක් ආරම්භ කළේ වප්පහාමුදුරුවන්ගේ විශිෂ්ට නායකත්වයත් එක්ක. එසේ නොවන්න කිසි විටක ඒ ජයග්‍රහණය ලබා දෙන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ මේ රටේ ජනතාවට. අද අපි මහා ජයග්‍රහණයක් ලබලා තියෙනවා දුම්කොළ සහ මධ්‍යසාර පාලනය පිළිබඳ මේ නීතියත් එක්ක. මේවා රට හිතන්න ඕන කාරණා බොහෝ විට මතක නැහැ. උන්වහන්සේ අන්‍යාගමිකකරණයට එරෙහිව ඍජුව ක්‍රියා කළා. හැබැයි දර්ශනයක් ඇතුව. වෛරයෙන්, ක්‍රෝධයෙන්, තරහෙන් නෙවෙයි. උන්වහන්සේ කරුණාවෙන්, මෛත්‍රියෙන් අන්‍යාගමිකකරණයට එරෙහි ක්‍රියාමාර්ගය අනුගමනය කළා. උන්වහන්සේ ඇත්ත වශයෙන්ම ජාතිවාදීෙක්ව කටයුතු කළා තමයි. නමුත් ජාති ભેදවාදීෙක්ව කටයුතු කළේ නැහැ. වප්පහාමුදුරුවෝ ආගම්වාදීෙක් හැටියට කටයුතු කළා තමයි. නමුත් ආගම් ભેදවාදීෙක් නෙවෙයි. අපට මතකයි පසුගිය කාලේ 2022 කාලේ මේ රටේ ඇතිවෙච්ච අරගල කලබල අවදිවලදී පැහැදිලි ලෙසම රටේ ජනතාව තේරුම් ගත යුතු සහ බුද්ධිමතුන්ගේ අවධානය යොමු වෙච්ච කාරණාව තමයි එදා අරගලයේ නැමැති මහජන ව්‍යාපාරය විනාශයකින් තොරව පාලනය කරගත්තේ. ඒ කියන්නේ බංගලාදේශ වගේ, පිලිපීනය වගේ දැක්කනේ වෙච්ච වැඩ. එවන් තත්වයකට අරගලය දෝරේ ගලන්න ඉඩ නොදී විනාශකාරී අවසානයකට යාමට ඉඩ නොදී අරගලය පාලනය කළේ වප්පහාමුදුරුවෝ ප්‍රධානව මෙරට භික්ෂුන් වහන්සේ අන්‍ය ආගමික නායකයින් ඉදිරිපත් වෙච්ච නිසා. ඒ ගැන කියන්න හුඟක් කරුණු තියෙනවා. ඒ සාමකාමී අවසානයකට ඇත්ත වශයෙන්ම මඟ පෑදුවේ නැත්තම් ඒ යුගයේ ගිනි පෙට්ටි හිගයක් තිබුණා නෙවෙයි. මහලේකම් කාර්යාලයට ගිනි කූරක් තියන්න. ජනාධිපති කාර්යාලයට ගිනි කූරකින් ප්‍රශ්න විසඳන්න තිබුණා. ත්‍රස්තවාදී අවශ්‍යතාවය විසඳ ගන්න තිබුණා. ඒව නොකරුනේ වප්පහාමුදුරුවෝ ඉදිරිපත් වෙච්ච නිසා. එපමණකුත් නෙවෙයි මහා මිනිස් ඝාතන රාශියක් වැළකුණා වප්පහාමුදුරුවෝ නිසා. අපි ඒව සලකන්නේ අතිශය කෘතවේදීව. අපිට මතකයි ඔය එක්තරා රැස්වීමක් අවස්ථාවක අනුර පියතුමාද මේ ඇවිල්ලා නැහැ. අනුර පියතුමා තමන්ගේ එතකොට තෙල් හිගයි තමන්ගේ මොටෝ බයික් එක charge කරගන්න ඕන වෙලා ඔන්න charge කරගන්නවා පන්සලේ. පියතුමාගේ මොටෝ බයික් එක charge කරගන්නවා ජයසේකරාරාමේ. එතකොට කතාවකුත් හැදුනා පල්ලියේ බයිසිකලේ charge කරන්නේ පන්සලෙන් කියලා. හරියටම හරි. ඒ charge එක දුන්නේ, ඒ ශක්තිය දුන්නේ ආගමික සමගිය වෙනුවෙන් වප්පහාමුදුරුවෝ. තවත් වෙලාවක අර්කම් මෞලවිතුමා ඇතුළු මෞලවිතුමන්ලා 7-8 දෙනෙක් සහභාගී වෙච්ච මේ රැස්වීම වෙලාවේ ඔවුන්ට අවශ්‍ය වුණා ආගමික යාඥාව කරන්න. වප්පහාමුදුරුවෝ ඉතාමත් කඩිනමින් හොඳම කාමරයක් වෙන් කළා දුන්නා මෙන්න යාඥාව පවත්වන්න කියලා. මෙවන් ආකල්ප මගෙන් කුමක්ද උන්වහන්සේ පෙන්වා දුන්නේ? ආගමික ભેදය නෙවෙයි, ජාති ભેදය නෙවෙයි, ජාතිකත්වය සහ ආගමිකත්වය ප්‍රවර්ධනාත්මකව ඉදිරියට පවත්වාගෙන යෑමේ මහමෙහෙවර කළ යතිවරයන් වහන්සේ වප්පහාමුදුරුවෝ. අපි උන්වහන්සේට ගරු කරන්නේ ඒ එකම අවුරුදු 25ක් තිස්සේ එකම ඉස්කෝලේක කොළඹ ජනාධිපති විද්‍යාලය රාජගිරි
අවුරුදු 25ක් තිස්සේ අඛණ්ඩ සේවාවක් සිදු කළ අද්විතීය ගුරු පියවරයා. ඒ කියන්නේ ඒ ඉස්කෝලේ බලධාරීන්, දෙමාපියන්, දරුවන් සියලුම දෙනා එක හඬින් ඉල්ලුවේ වප්පහාඳුරු ඉන්න ඕන. ඇත්ත වශයෙන්ම රජයත් ඒකට ඉඩ දෙන්න උනා ජනතාවගේ ඉල්ලීම යටතේ. අවුරුදු 25ක් තිස්සේ උන්වහන්සේ ප්‍රාතිහාර්යයක් පෙන්වලා තියෙනවා. මමන් සුඛෝභෝගීත්වයෙන් සහ ලෞකිකත්වයෙන් පිරුණු සමාජයක තමා පෙරවන සිවුරට අල්ප මාත්‍ර වූ හෝ අවමානයක් නොවන ආකාරයෙන් චෝදනා පරූපවාදයකට ගොදුරු නොවන ආකාරයෙන් අනුමත්තේසු වජ්ජේසු බයදස්සාවි. අනුමාත්‍ර වූ වරදකට ගොදුරු නොවි උන්වහන්සේ අවුරුදු 25ක් පාසල් සේවය කළයි කියන්නේ ආශ්චර්යයක්. ඒ ආශ්චර්යය අපි දැක්කා. උන්වහන්සේගේ ගුරු භූමිකාව අති විශිෂ්ටයි. හැබැයි ගුරු භූමිකාව උන්වහන්සේ පාසලේ කටයුතු කළයි කියලා රටේ කටයුතු, සමාජයේ කටයුතු, දායකයන්ගේ කටයුතු, පන්සලේ කටයුතු කිසිවක් අමතක කළේ නැහැ. උන්වහන්සේ ඉස්කෝලේ හාමුදුරුවමක් වුණේ නැහැ. අපිට පේන්නේ ඒකනේ. ඉස්කෝලේ හාමුදුරුවෝ නම් ඉස්කෝලේ හාමුදුරුවෝ නැහැ. වප්පහාඳුරු ඉස්කෝලේ හාමුදුරුවමක්ද කියන බවත් රට දැනගෙන හිටියේ නැහැ. ඒ තරම් උන්වහන්සේ රටේ වෙලත් එක්ක මොහු වෙලා හිටියා. නමුත් අවුරුදු 25ක් තිස්සේ උන්වහන්සේ ඒ අමිල සේවාව අනාගත පරපුරේ දියුණුව වෙනුවෙන් කළා. එය අප වෙනුවෙන් තබන ලද සම්මානයක්. සිවුරට දුන් සම්මානයක්. එවන් ඍජු ප්‍රතිපත්තියක් අපට ආදර්ශයක්. අපේ අනාගත භික්ෂු පරපුරට ආදර්ශයක්. මෙය රැකගත යුතුයි.